මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඉස්ලාමීය පූජකවරුනි, ඒ වගේම සම්සම් පදනමේ ගරු සභාපතිතුමනි, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමියනි, මහාචාර්යතුමනි, ෆෞමි හාජාරි මෙතුමන් ඇතුළත් කොටගත් සම්භාවිත සභාවෙන් සියලු දෙනාගෙන්ම අවසර පතමි. අද සම්සම් පදනම මගින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරපු දවසක්. මේ මහාචාර්යතුමා මතක් කරපු ආකාරයට විවිධ භීෂණ එනවා. මිනිසුන්ගෙන් එන භීෂණත් එනවා. ස්වභාව ධර්මයක් දෙනවා අපිට භීෂණය. ඒ නිසා ස්වභාව ධර්මයක් දෙන භීෂණ හරිම බරපතලයි. පෙරට වඩා ඒ භීෂණය වර්තමානයේ දෙගුණ තෙගුණ කරලා දෙනවා වගේ පේනවා. මිනිසා විසින් කරන භීෂණය පිළිබඳවත් කෙටි හැඳින්වීමක් කළා. අපිත් දැන් මේ වෙනකොට භීෂණ ගණනාවකට මුහුණ දීලා තියෙන, අපි අහලා තියෙනවා 72 එක භීෂණයක්, 71 එක භීෂණයක්. ඊළඟ අපි හොඳටම දන්නා භීෂණය 77 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා රට බාර ගන්නකොට සති දෙකක් භීෂණයක් තිබුණා මේ රටේ. ඊළඟට 83 කළු ජූලි භීෂණය, ඊළඟට 88 89 භීෂණය JVP, ඊළඟට ආය 94 93 ආය භීෂණයක් ආවා. ඒ විදිහේ මිනිසා විසින් ඇති කරගත්ත භීෂණය. ජාති අතර ආගම් අතර ඇති වෙච්ච ඇති කරපු භීෂණය. ඒ භීෂණ වලින් ඔබතුමා මතක් කරා වාගේ අපේ රට ආපස්සට ගියා. ඒ වගේම යමක් වෙනකොට එක එක සංවිධාන එක එක පදනම් අපි දාගන්නවා. හතු පිපෙන්නා වාගේ ආවා. පාස්තු ප්‍රහාරය ගහනකොට අපි ඔක්කොම එක්කව වුණා. ඊළඟට ඒක එහෙම නැති වෙලා ගියා. ඊළඟට තවත් ওই විදිහේ එක එක ජාතීන් අතර ආගම් අතර ප්‍රශ්න ඇති වෙනකොට ඒ ඇති නොවන විදිහට අපි එක්කාසු වෙනවා. එක්කාසු වෙලා සාකච්ඡා කරනවා, විසිරලා යනවා, එච්චරයි. නමුත් සම්සම් පදනම යම්කිසි අරමුණකින් මෙතුමා ආරම්භ කරලා තියෙනවා. මේ පුංචි ගම්මාන වලින් ආරම්භ කරපු සංවිධානයක් දැන් ජාත්‍යන්තර තලයට ගිහිල්ලා තියෙනවා. ජාත්‍යන්තර තලයට ගිහිල්ලා මේක ගිහි පැවිදි සමාජ දෙක අතරත් සියලු ආගම් අතරත් රජයේ සම්බන්ධ කරගෙන මේක රටට වැඩදායි සංවිධානයක් කියන එක බව මේ වෙන විට ඔප්පු කරලා තියෙනවා. එක් අවස්ථාවක් තමයි අපි මෙතෙක් කාලයක් ජාතීන් අතර සංහිඳියාව ඇති කරන්න ගත්තා. එක එක දේවල් ඔය ප්‍රශ්න එනකොට සංහිඳියාව කියලා එකක් දාගෙන වචනයක් දාගෙන ඇති කරා. මම නම් හිතන්නේ මේ සංහිඳියාව ඇති උනේ මේ වචනයත් එක්ක. මුස්ලිම් එක්කනා, දෙමළ එක්කනා, සිංහල එක්කනා ඔක්කොම පන්සලට ගියා. ඉස්ලාමීය කාන්තාවන් විහාරයකට අපි යන්නේ කලාතුරකින්. යන්නෙම නැහැ. එල්පිටියේ පන්සලේ ගමේ ඇති වුණ ගම් වතුර විසනේදී ඉස්ලාමීය කාන්තාව හිටිය එල්පිටියේ පන්සලේ විහාරේ බුදු පිළිම ඉස්සරහා පිට. රැයක් ගත කළා. ඊළඟට දෙමළ ජනතාව සිංහල අය හිටියේ පල්ලෙහා ධර්මශාලාවේ. මෙන්න මෙතන තමයි සංහිඳියාව. සිංහල මිනිස්සයා ඉස්ලාමීය කඩේට ගිහිල්ලා සුද්ධ කරා. පල්ලියට ගියා. ඊළඟට ඉස්ලාමීය ජනතාව සිංහල මිනිස්සයා කඩේට ගියා, සුද්ධ කරා. ඒ වගේම ඉස්ලාමීය ජනතාවටත් වතුර ටික දුන්නා, සිංහල මිනිස්සයාටත් දුන්නා, දෙමළ මිනිස්සයාටත් දුන්නා. ඒ වගේම බඩු අරගෙන ගියා නම් මේ සිංහල මිනිහා, මේ දෙමළ මිනිස්සයා, මේ ඉස්ලාමීය මිනිස්සයා කියලා තෝරන්නේ නැහැ. කවුරුත් ඔක්කොමලා එකට බඩු දුන්නා. පල්ලියටත් ගිහිල්ලා ගත්තා, පන්සලටත් ඇවිල්ලා ගත්තා.
මෙන්න මේක තමයි සංවිධානය. මේක ඉබේම දුන්න ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මය තමයි මේක දුන්නේ. ඒ නිසා ඔබතුමා මතක් කළා වාගේ රජයට අයිතියක් තිබුණා නම් රජයේ තිබෙන දේපලක් තිබුණා නම් ඒ දේපලේ යමක් ඉදි කරනවා නම් හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් මේ වචනයන් අද වෙන්නේ නැත. ඊළඟට ඉතින් ඒවා අපිට අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක ව්‍යවස්ථාගත නීතිත් එක්ක මේවා ඔක්කොම උඩු යටිකුරු කරලා තමයි මේ වචනයට අපි මුණ දුන්නේ කියන එකයි අපි හිතන්නේ. මින් පස්සෙවත් ඒ විදිහේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දහස් ගණනක් බිලි වුණා. දැන් දහසකට ආසන්න පිරිසක් බිලි වෙලා තියෙනවා. අදටත් ඊයේත් අපි දකිනවා මිනිස්සු බොහොම දුක් විතව කතා කරනවා අපේ අය මෙන්න මෙතන තමයි ඉන්නේ කියලා. එක මිනිස්සෙක් හම්බ කරගත්ත දේවල් කවදාකවත් බැංකුවේ දාලා නැල්ලු සල්ලි ටික. ආදියක් මිනිහා අල්මාරිය වල තියන්නේ. අල්මාරිය නෑනේ අද. අල්මාරිය පස්සේ යටල. ඉතින් ඒකට අපි හැමදාම යමක් වෙනකොට ඊට පස්සේ තමයි අපි සූදානම් වෙන්නේ මේකට මුහුණ දෙන්නේ කොහොමද? මෙතුමා කල්පනා කරා මේ ආයතනය තුලින් ආයෙත් ඒ විදිහ එකක් එන්න ඉස්සෙල්ලා පෙර සූදානමක් හැටියට ව්‍යසනයකදී අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා. එතුමා ඊයේත් අපි සාකච්ඡාවක් තිබ්බා. පෞගේ සතිය අර ගම් වතුර වෙලාවේදී බෝට්ටුවක් හොයාගන්න සෑහෙන අමාරු තත්ත්වයක් තිබුණා. මෙතුමා යෝජනා කරනවා මේ ආයතනයේ පෙර සූදානමක් හැටියට රජයේ ඉඩමක් අරගෙන අපි ගොඩනැගිල්ලක් හදාගෙන බෝට්ටු ටිකක් බූට් ටිකක් ඒ ව්‍යසනයකදී අපිට අවශ්‍ය වෙන භාණ්ඩ ටිකක් අපි රැස් කරලා තියමු ලංකාවේ ඕනෑ තැනකට සංසම්පදනමින් දෙන්න පුළුවන්. අන්න ඒ පෙර සූදානම තමයි මෙතෙන්දි බලාපොරොත්තු වන්නේ. පුංචි ව්‍යවසායකයන් හිටියා ගොඩක්. ඔක්කොමල දැන් මන්දෝත්සාහය වෙලා ඉන්නේ. එක උදාහරණයකුත් තියවා අපේ මෞලවිතුමා ඊයේ සමහරක් අය මේක ඉන්ෂුරන්ස් කරලා තිබුණා දෙන ප්‍රමාණයත් මදි කියලා කිව්වනේ. සමහරක් ආයතනවල ඒ දෙන ප්‍රමාණය මදි. අපේ ෆෞමි හාජියත් මතක් කළා එක තැනකට ගියාට පස්සේ එයාගේ විතන ඔක්කොම ඉවරයි කිව්වලු. පිටට තට්ටු කරලා මෙතුමා කිව්වලු ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයා ගෙදර තියෙනවා. ඉන්න තැන තියෙනවා. ඒ නිසා මේක මොකද්ද ඔයාට කියලා පිටට තට්ටු කරලා සනසලාව කිව්වා. ඉතින් ඒ නිසා ඒ විදිහේ විශාල ව්‍යසනයක් සිද්ධ වුණ වෙලාවක් ඒකට ඉදිරියේදී මීට වඩා ස්වභාව ධර්මය අපිට දඬුවම් දෙනවා. උඩ බලා ඉන්නවනේ දෙයියෝ බලා ඉන්නවා කියලා නික අපි හිතන්නේ. එහෙනම් එයා ඒ අවශ්‍ය තැනදී දඬුවම් දෙනවා ඇති. එහෙනම් අපි බොහොම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි කියන එකයි සෑම ආගමකම කියන්නේ. එහෙනම් හොඳට හැසිරෙන්න හොඳට කටයුතු කරන්න කියන එක තමයි හැම ආගමිකෙම උගන්වන්නේ. මිනිහට තලා පෙළලා පීඩාවට ලක් කරන්නට නෙවෙයි. එහෙනම් ඒ පදනම ඔස්සේ එකක් පෙර සූදානම ඊළඟට ව්‍යවසායකයන් පුංචි ඉන්න අය ධෛර්යමත් කරන්නට යම් අඩි අත්වලක් දෙන්න. අර ඔබතුමාගේ වගේ ආධාර දෙන ආයතන හොයාගෙන තමයි අපි ඔක්කොම ළම යන්නේ. එහෙම නැතුව රජය සම්බන්ධ කරගෙන මෙයින් දෙන්න පුළුවන් නගා හිටවන්න දෙන්න පුළුවන් යම් කිසි ශක්තියක් ලබා දීමයි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. මට දැනටම දැනගන්න ලැබුණා අර තරාදියක් නැති මිනිසයාට ඊයේ පෙරේදා තරාදි වාගයක් බෙදලා දුන්නා කියලා. අනිත් එක තමයි ඔබතුමන්ලාගේ කලමනාකාරීත්වය මේ වෙලාවේදී මේ ව්‍යසනයේදී හරි වැදගත් වෙනවා. ඒට හේතුව සියලුම පල්ලිවලට ආපු ආධාර එක තැනකට ගෙනාවා. ඒක තමයි එළබඳිනියේ පල්ලිය. මම ආව බලන්න මමයි පොඩි හාමුදුරුවෝ දෙන්නම ආවා. ඇයි අපිටත් බඩු වාගයක් ඇවලා තිබුණානේ. මං කිව්වා අද දැන් මේ පල්ලිය බලන්නටත් එක්ක මොකද කියලා. බලනකොට මේක තට්ටු 3-4න් බඩු පුරවලා. මුළු ලංකාවෙම ආපු බඩු එක තැනකට ගත්තා. මෙතනින් තමයි බෙදා හැරියේ. හැම ගෙදරකටම ඒ අවශ්‍ය කරන භාණ්ඩ කන්ට බොන්ට නම් ආහාර පිළියෙල කරගන්නට. එහෙමනම් ඒවා ගෙදෙට්ට අවශ්‍ය කරන ගෑස් ලිපද සිලින්ඩරේද
ඒ සියල්ලම මෙතනින් සම්පාදනය පැදුර කොට්ටේ පවා ඉදල කොස්ස පවා සම්පාදනය කර හොඳ කළමනාකාරීත්වයකින් ඒ කලා මෙතුමයි මතක් කලා නැගෙනහිරින් ගොඩක් බඩු ආවයි කියලා. තෝට නැගෙනහිර වෙසනයේදී සුනාමි ආපු වෙලාදී මෙහෙන් බඩු දුන්න ඒකේ අත්තම මෙහාට ගෙවගුවයි කියලා. තියෙන්ද අන්‍යෝන්‍ය සුහදත්වයෙන් යුතුව ක්‍රියා කළා ලෝකාධාරත් පෙරට වඩා ඇවිල්ලා තියෙනවා. එහෙනම් විනිවිද භාවයකින් මේ කටයුතු සිද්ධ කරන අපි අර මේකට බිලි දුන්න අය ඒ ආගම් අදහන පුජ්‍යලයන් හැටියට අපි මේ වෙලාවේදී ඒ ආගම් අදහන අයට විමුක්තිය දිව්‍යයන් තුලට ආශ්‍රයයට ළඟට පැමිණෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ආගමේ හැටියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා විපතට පත් වෙලා ඉන්න අයට අපි ආශිර්වාද කරනවා. ඒ නිසා එක එක පන්සල්, පල්ලි, කෝවිල් වල ඒ ආශිර්වාදාත්මක පුද පූජාවන් පවත්වලා ඒ අනුස්මරණය කරනු ලබනවා. ඒ නිසා මේ විදිහේ වෙසණයක් අපි ඉතිහාසයේ කවදාකවත් දැක්කේ නැහැ. අපි නොහිතූ විදිහට මේ වෙසණේ වෙලා තියෙනවා. සමහර විට නායාපියව හැතැම් කිලෝමීටර් ගණනාවක් පල්ලෙහාට ඇවිල්ලා අහිංසක මිනිස්සු ටිකක් බිලි වෙලා තියෙනවා. දැන් අපිතුමා අතක් කරා වගේ රම්බඩ අර ආපු මේ නාය උඩහල්ලේ ඉඳන් කිලෝමීටර් ගණනාවක් ඇවිල්ලා තමයි අර අහිංසක ගමකට වැටලා තියෙන්නේ. ඒ නිසා ඒ විදිහේ සියලු දෙනාටම කිසිම ભેදයක් නැහැ. මේකේ සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු කියලා නැහැ. ඔක්කොම යට කරන කියලා. ස්වභාව ධර්මය ඔක්කොටම දඬුවම් දුන්නා. එතෙන් බේරෙන්න අපි කටයුතු කරමු. සමේ පදනම මගින් පෙර සූදානමක් ආය විදිහේ මේ විදිහේ විසණයක් ආපුවාම අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒකට ක්‍රියාත්මක කිරීමට අපි ළඟ තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව ආරම්භයක් තමයි මේ සිද්ධ කළේ. මේ සබ්බතුමාගේ මේ කාර්යය අපි අගය කොට සලකනවා. බෞද්ධ ධර්ම භික්ෂුවක් හැටියටත් මම අපි ප්‍රාදේශීය මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මේ පදනම වෙත මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා, පිරිනමනවා. ඒ වගේම මේ අවස්ථාවට අපේ හැම දුකේදී සැපේදී පිහිට ආධාර වෙන කෙනෙක් මේ ෆෞමි හාජාරි මෙතුණුමත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් මේවා සංවර්ධනය කිරීමට දේශීය විදේශීය විශාල පිරිසක් සහාය දීලා ක්‍රියා කරලා තියෙනවා. මේ ගොඩනැගිලි සංකීර්ණය මේ නඩත්තු කරනවා කියන එකට ලේසි පාරු කාර්යයක් නෙවෙයි. ඒවා හොඳට වගකීමෙන් කරනවා. ඒවා තව තවත් දියුණු පවුණු කරගෙන යාමට දෙවියන්ගේ ආශිර්වාදයේ ඔබතුමන්ලා ඇතුළු ඒ අධ්‍යක්ෂක මණ්ඩලයටත් මේට උදව් පදව් කරන සියලු දෙනාටම සැලසේවා කියලා සුභාශිර්වාද ප්‍රාර්ථනා කරමින් මානියද